රණවිරුවන් 29000ක් ජීවිත පූජා කරලා 14000කට වඩා අධික සංඛ්‍යාවක් තමන්ගේ අත්පා අහිමි කරලා අපට අද මේ ලබා දුන්න උත්තුංග නිදහස සැමරීම අපි සියලු දෙනාගේම වගකීමක්. අපි මුලින්ම වීර විධාන සංවිධානයට ස්තුතිවන්ත වෙනවා කළගුණ සැලකීම දන්නා සංවිධානයක් වශයෙන් අද අපිට මේ අවස්ථාව ලබා දීම. හැබැයි මේ නිදහසේ අර්ථවත් කිරීමට නම් අපේ රටෙහි ඒකීයභාවය වෙනුවෙන් බහුමික අඛණ්ඩතාවයේ වෙනුවෙන් තමයි මේ සියලුම රණවිරුවන් කැප වුණේ. මේ රණවිරුවන් ජීවිත පූජා කළේ මේ බහුමික අඛණ්ඩතාවය රැක ගැනීමට. එසේ හේයින් අපි කියා සිටිනවා ව්‍යවස්ථාවකින් හෝ පළාත් සභා නැවත ශක්තිමත් කරලා හෝ පළාත් සභා නැවත ශක්තිමත් කිරීම මම හිතනවා මේ රට නැවත වතාවක් අනවශ්‍ය ප්‍රශ්නයකට මුහුණ දීමට හැකි වෙන්නට පුළුවන් කියා. ඒ නිසා පළාත් සභා ඡන්දයක් ලබා දීම ගැන රජය කතා කරනවා. අවුරුදු 6ක් වගේ කාලයක් පළාත් සභා ඡන්දයක් තිබුණේ නෑ මේ රටේ. අපි පළාත් සභාවේ සේවය කරපු නිසා අපි දන්නවා කොයිතරම් විශාල මුදලක් ඒ අවුරුදු 6 ඇතුළත විනාශ වෙන්න තිබිච්ච මුදලක් ආරක්ෂා වුණාද කියලා පළාත් සභා නොතිබීමම. ඉතින් ඒ පළාත් සභා ඡන්දයක් තබා නැවත වතාවක් මේ රට යම්කිසි දුරකට ෆෙඩරල් සංධීය ක්‍රමවේදයකට යෑම අවශ්‍ය නැහැ. මේ රට ඒකීය රටක් බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් තමයි සියලු රණවිරුවන් කැප වුණේ දිවි පූජා කරේ. ඒ ආරක්ෂා කර ගත යුතුයි කියා අපි සිතනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය වුන් සඳහන් කරන අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියා. ඒ අලුත් ව්‍යවස්ථාව 2015-19 කාලවකවානුව තුල ගෙන ගිය ව්‍යවස්ථාවම නවත්වපු තැනින් නැවත පටන් ගන්න බවක් තමයි ඔවුන්ගේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය වුන් ප්‍රකාශ කරන්නේ. අපි කියා සිටිනවා ඒ ව්‍යවස්ථාව අපි අධ්‍යයනය කළා. අපි ඒ ව්‍යවස්ථාව පරාජය කරන්න විශාල වෙහෙසක් දරුවා. ඒ පරාජය කළේ ඒ ව්‍යවස්ථාව හරහා මේ රටේ ඒකීය භාවය අනතුරට පත් වෙන බව අපි දුටුව නිසායි. ඉතින් අපි එයත් මේ වෙලාවේ හෙලා දකිනවා සෑම දිවිපිඳු රණවිරුවෙකු වෙනුවෙන්ම අපි කළ යුතු අවම යුතුයකම තමයි මේ රටේ බෞමික අඛණ්ඩතාවය තවදුරටත් රැක ගැනීම.